ශ්‍රී කුණාමල, මොරවැව, ගෝමරන් කඩවල, කජුවත්තේ, සියඹලාවැව මෙතන වැව් කීපයක් තියෙනවා. ඒ වැව් වලට වතුර එන්නේ මේ කැලේ පිරීලා. මේවට ඇල මාර්ග නැහැ. දැන් මේවල වැඩ ඉවරලා මිනිසුන්ට බාර දුන්න ප්‍රදේශයක් මේ කැලේ පිරීලා තමයි වැව් වලට වතුර එන්නේ. දැන් මේ වතුරත් අපතේ යනවා. මේ කැලෙත් මැරිලා තියෙන්නේ මේ වතුර පිරීලා. වැවකට වතුර ගන්න ගිහපුවාම සති දෙකක් විතර යනවා මේ කැලේ පිරීලා වැව් වලට වතුර එනකොට. දැන් මම වැව් ටික පෙන්නන්නම් ගිහින්. දැන් මේ කැලේ පිරීලා ගස් මැරිලා තියෙන්නේ මේ වතුරට. මේවා ඔක්කොම ඇල මාර්ග නැහැ. කැලේ තමයි මේ තියෙන්නේ. ගසුත් මැරිලා ඔක්කොම මේවා කැලේ වැහිලා මේ තියෙන්නේ. මේ ඇල මාර්ග නැහැ. සම්පූර්ණ කැලේ. මේ කැලේ සම්පූර්ණ පිරෙන්න ඕන වැව් වලට වතුර යන්න. මේ වාරි මාර්ගේ වැඩ. මේ වීඩියෝ එක වාරි මාර්ග ඇමතිට ලැබෙන්න මම සලස්වනවා. පේනව නේද? සම්පූර්ණ කැලේ පිරලා තියෙන්නේ වතුර වලින්. ගස් මැරිලා ඔක්කොම. තාම ඒවට වතුර ආවේ නැහැ. දැන් ඇල ඇරලා සති දෙකක් වෙනවා. කැලේට සහ වතුරට වෙලා තියෙන හානිය පේනවනේ. වැව් වලට වතුර එන්න ඇල මාර්ග නැති නිසා කැලේට වෙලා තියෙන හානිය බලන්නකෝ. මේ වාන් දොරටුවක්. මේකෙන් කවදාවත් වාන් දාලා නැහැ. වතුර එන්නේ නැහැනේ වාන් දාන්න. ගම් වාසීන්ට නාන්න තියෙන වැව මේ. පවුල් 400ක් විතර තියෙනවා. මේ මිනිස්සුන්ට නාගන්න වතුර ටිකක් නැහැ. කුඹුරු වලට වතුර දෙන්නේ මේ වැවේ. මේ වැවට ඇවිල්ලා තව වැව් පල්ලෙහා තියෙනවා. ඒ වැව් වලටත් වතුර දෙන්නේ මේ වැවේ. මේක මිනිස්සුන්ට නාන්න තියෙන වැව. දැන් සති දෙකක් වෙනවා ඇල ඇරලා තාම වතුර වැවට ඇවිත් නැහැ.